මම බැලුවා ආපු ගමන් සෙන්කෝලේ තියනවාද කියලා. අපේ කරු අමාත්‍යවරයෙක් කියනවා මේ පොහොට්ටු වගේ හැසුණාලු. එයාට අමතක වෙලා එයාලා තමයි විපක්ෂ හිටියේ. අපි ආණ්ඩු ඉන්න කාලේ එයා තමයි සෙන්කෝලේ උස්සන් ගියේ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා විපක්ෂය සෙන්කෝලේ උස්සනවලු. ඔය සෙන්කෝලේ උස්සයන් හම්බෙන්නේ නැහැ. දැවිලා ගිනි තිබ්බනා. ආ බෝම්බත් ගැව්වා ඒ කාලේදී. අපි ඒවා පස්සේ කතා කරමු. වෙලාවක් එනවනේ ඔය කතා කරන්න. හැබැයි ඇයි විනිශ්චයකාරවරු පත් කරන්න බැරි? මොකද කල් දාන හේතුව? මොකද හංගන්නේ? කාවද ආරක්ෂා කරන්නද? කාවද පත් කරන්නද? ඉතින් තමුන්නාසෙලට නීතියෙන් පිට කටයුතු කරන්නේ නැත්නම් ඒක ඇතුලේ දේශපාලන අරමුණක් නැත්නම් හැංගිච්ච අරමුණක් නැත්නම් එල්ලිලා මරනවා කියලා දියුරුම් ප්‍රකාශය ලියා ගන්න දැන්ට මේක පරිවර්තනය කරන්න ඕනේ නැත්නම් විවාද කරන්න දෙන්න. ගෝවියා පාරට ආවම ඔක සිපුකාරයා. දැන් කෙහෙල් කනත් කපාගෙන කැබ් එකේ දාගෙන ඔබතුමාලා දේශපාලනය කරේ. ගෝවි සභාපතිතුමා ගෝවියාගෙන් කෙහෙල් කනත් කපාගෙන. ප්ලේන් ටිකකුත් බීලා. ගෝවියාගේ වී ටිකත් අරගෙන. ඔය ඔබ තමුන්නාසෙලා කියන විදිහටම ගෝවියාගේ කසිප්පු ටිකත් බීලා දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගෝවියාට කසිප්පුකාරයයි කියනවා. ලැජ්ජයි. දැන් ගෝවියාට කසිප්පුකාරයයි කියනවා. ඔබතුමාලාගේ മന്ത്രിවරු ඇමතුරුන්ගේ සහෝදරයෝ මත්කුඩු එක්ක ඇල්ලෙනවනේ. හැබැයි ඒවා කියනකොට ඔබතුමාලා හරියට මී පැටව වගේ පූස් පැටව වගේ වාඩිලා බලාගෙන ඉන්නවා. අපි ඒවා මේ දේශපාලන වේදිකාවේ කතා කරන්නේ නැහැ. මොකද ඒවා අල්ලන්න ඕනේ. ඒවා අල්ලන්න ඕනේ. හැබැයි ඒවට ඔබ තමුන්නාසෙලාගේ න්‍යාය පත්‍රය ඇතුලේ කට උත්තර නැහැ. ඒවට කට වහගෙන පාඩුවේ පූස් පැටව වගේ ඉන්නවා. අපි දැක්කනේ පහුගිය දිනක පොලිසියත් සමග ඇති වෙච්ච ගැටුමක් පොලිසිය අපාර ඇමතිවරයාත් ඉන්නවා. ඒකේ පසුබිම් කතාව පිළිබඳව අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකේ සමාජයට වැරදි මතයක් යනවා. පොලිස් නිලධාරීන් ගිහිල්ලා මත්ද්‍රව්‍ය දාලා යම්කිසි පුද්ගලයෙක් අතරංගොඩ අල්ලනවා කියන මතවාදී තමයි යන්නේ. ඔබතුමාට පුළුවන් ඒක ඔබතුමාගේ කාලේ නිවැරදි කරන්න. ඒක නිවැරදි කරන්න ඕනේ. මොකද ඒකෙන් කළු පැල්ලමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ පොලිසියට. හැබැයි ඉතින් ගරු ඇමතුමනි මේක සාමාන්‍ය මේ රටේ මේ පහුගිය කාල සීමාව තුළ අපි දැකපු කාරණයක්. මේකේ ගෞරවය අගෞරවයට පත් වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් යම්කිසි එකකින් ඕක කලින්ුත් අපි දැක්කනේ. අද දීවරයන්ට මේ තියෙන තෙල් මිල්ට තෙල් ටික ගහගෙන මාළු වලලා විකුණ ගන්න බෑ. හැබැයි ඔබතුමාලා මාළු පිටින් ගේනවා. දැන් මාළු පිටරටින් ගේන්න පුළුවන් නම් ඩොලර් වියදම් කරලා මාළු ගේන්න පුළුවන් නම් ඒ යම්කිසි මුදලක් දීවරයට සාහනයක් විදිහට දීමේ ප්‍රශ්නයක් නෑ. ඔබතුමාලා ලෝකේ තියෙන වැඩිම මිල තෙල් මිලදී අරගෙන ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහතර වැටෙනකොටත් රටේ මිනිහට තෙල් සාහන දී ගන්න බැරි ආණ්ඩුව. අඩු ගානෙන් දීවරයට තෙල් සාහන දෙන්න. දීවරයට සාහන දෙන්න. දීවරව රවට්ටන්න එපා. මාතල් කරුවන්ගේ ප්‍රශ්නේ අපි දැක්කා. නිරන්තරයෙන් එනවා. දැක්ක ජනාධිපතිතුමා හම්බ වෙනවා. අප්පුඩි ගහලා යනවා. ආයිද කියන අපි දන්නේ නැහැ. ව්‍යාපාර කියයි අරව කියයි මේව කියයි අක්කර ගන්න සුද්ධ ගන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් වැසිකිලි වලක් හදාගන්න ගියොත් මේ තියෙන නීති ඔක්කොම මේ මිනිස්සුන්ට දෙනවා. ගමේ දුප්පත් මිනිස්සෙක් වැසිකිලි වලක් හදන්න ගියොත් අත්තිවාරමක් දාන්න ගියොත් ඔබ තමුන්නාසලාගේ මේ තියෙන සියලු නීති රීති ක්‍රියාත්මකයි. අද ඩෙන්ගු රෝගීන් හැමතැනම මීට පෙරත් අපි මේක ගැන සඳහන් කරා. පහුගිය දිනක මේ කොළඹ ප්‍රදේශක රෝගියෙක් හම්බුනාම නගර ප්‍රාදේශ සභාවට කතා කරලා දුම් ගහන්නේ කිව්වා. මොකද්ද කිව්වේ? අඩුම ගානේ රෝගීන් 10ක්වත් ඉන්න ඕනේ කිව්වා දුම් ගහන්න. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා ගරු සභාපතිතුමිය රෝගීන් 10 දෙනෙක් එනකන් දුම් ගහන්න. ඩෙන්ගු වලට. දැන් හරියට දැන් 50000ක් ඉන්නවනේ. දැන් ප්‍රාදේශ සභාවට දුම් ගහන්න පුළුවන්. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා හතර වටේ කාණු අස්සේ බහිනවා. කාණු අස්සේ රිංගනවා. තේින්ද කරුණාකරලා ඔබ තමුන්නාසෙලා මේ ගැන සංවේදීව බලන්න. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. වෛද්‍යවරු නැහැ. එදා ඔබ තමුන්නාසෙලා විපක්ෂ ඉන්නකොට බෙහෙත් 100 ගාණක් නැහැ කියලා ලොකුවට ආందోලනාත්මක ප්‍රකාශ කරා විතරක් නෙවෙයි කෑක් ගහලා පාරේ යකා නටුවා. අද ඊට වඩා බෙහෙත් නැහැ. හැබැයි ඔබ තමුන්